දුක ආතතිය කනස්සල්ල වගේ හැඟීම් ඇති වෙනකොට සමහරුන්ට අධිකව කන්න හිතෙනවා. ඒත් තවත් සමහරුන්ට නම් කිසිම කෑමක් කන්න එපා වෙනවා. බඩගින්න නැති වෙලා කෑම බීම ගැනීම සම්පූර්ණයෙන්ම වගේ නවතින අවස්ථා තියෙනවා. මේක සාමාන්‍ය දෙයක් වුණත් ඇයි අපිට දුකෙන් ඉන්න වෙලාවට කන්න බැරි වෙන්නේ කියලා ඔබ කවදා හෝ හිතා බැලුවද? අද අපි කතා කරන්නේ දුක ආතතිය වගේ හැඟීම් අපේ ආහාර රුචියට බලපාන්නේ කොහොමද කියලා. මේ පිටුපස තියෙන විද්‍යාත්මක හේතු සහ ඔබේ ශරීරයට සිදුවන දේ ගැන අද අපි කතා කරමු. අපිට දුකක් කනස්සල්ලක් හෝ ආතතියක් දැනෙනකොට අපේ ශරීරය fight or flight මෝඩ් එකට යනවා. මේක ජීවිත තර්ජනයක් වගේ හදිසි අවස්ථාවලදී ශරීරය ආරක්ෂා කරගන්න ස්වභාවිකවම සිදුවන ක්‍රියාවලියක්. මේ වෙලාවේ ශරීරය ඇඩ්‍රිනලින් වගේ ස්ට්‍රෙස් හෝමෝන් රිලීස් කරනවා. මේ ඇඩ්‍රිනලින් හෝමෝනය ආතතියට මුහුණ දීම සඳහා ශරීරය සූදානම් කරන අතර එය ආහාර රුචිය తాවකාලිකව යටපත් කරනවා. මොකද හදිසි අවස්ථාවකදී කෑම ගැන හිතනවාට වඩා ජීවිතය බේරගන්න එකට තමයි ශරීරය මුල් තැන දෙන්නේ. ආතතිය ඇති විට ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් වෙනවා. ශරීරය ජීර්ණයට වැයවන ශක්තිය වෙනත් හදිසි ක්‍රියාකාරකම් වලට යොමු කරනවා. මේ නිසා ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය මන්දගාමී වෙලා බඩගින්න දැනීම අඩු වෙන්න පුළුවන්. හොඳයි, දැන් අපි බලමු මේ අවස්ථාවලදී ආහාර ජීර්ණ පද්ධතියට සිදුවන බලපෑම් මොනවද කියලා. මොළය සහ බඩවැල් අතර සමීප සම්බන්ධතාවක් තියෙනවා. අපි මේකට gut brain axis කියලා කියනවා. ඉතින් දුකින් ඉන්න වෙලාවට මොළයේ නිකුත් වන රසායනික ද්‍රව්‍ය නිසා බඩවැල් වල ක්‍රියාකාරීත්වය අඩාල වෙන්න පුළුවන්. මේ නිසා ඔක්කාරය, බඩේ අමාරු, පාචනය හෝ මලබද්ධය වැනි ගැටලු ඇති වෙන්න පුළුවන්. මේ වගේ අපහසුතා තියෙනකොට කෑම කන්න කිසිම ආසාවක් දැනෙන්නේ නැහැ. ඒ වගේම කලින් කැමතිම කෑමක් වුණත් දුකින් ඉන්න වෙලාවට ඒකේ රසය හෝ සුවඳ පවා එපා වෙන්න පුළුවන්. ආහාර ගැනීමෙන් ලැබෙන සතුට නැති වී යාමත් මේට හේතුවක්. දුක කියන හැඟීම ශාරීරිකව වගේම මානසිකව පවා අපේ ආහාර පුරුදු වලට බලපානවා. මානසික අවපීඩනය වැනි තත්ත්වවලදී කලින් ආසාවෙන් කරපු දේවල් කෙරෙහි පවා උනන්දුව නැති වෙන්න පුළුවන්. කෑම හදන එක, කෑම කන එක වගේ දේවල් පවා ලොකු බරක් විදිහට දැනෙන්න පුළුවන්. සමහර වෙලාවට තමන්ටම වටිනාකමක් නැහැ කියලා හිතෙනකොට තමන්ගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන එක හෝ කෑම බීම ගන්න එක පවා අමතක වෙන්න පුළුවන්. දුකින් ඉන්න වෙලාවට හිතේ තියෙන සිතුවිලි ගොඩක් වැඩි වෙන්න පුළුවන්. මේ නිසා කෑම ගැන හිතන්න හෝ කන්න වෙලාවක් හොයාගන්න බැරි වෙන්නත් පුළුවන්. දුක නිසා කෑම රුචිය අඩුවීම කෙටි කාලීනව සාමාන්‍ය දෙයක් වුණත් මේ දිගු කාලයක් පැවතුනොත් ශරීරයට බරපතල හානි වෙන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාවවලදී ශරීරයට අවශ්‍ය කැලරි නොලැබෙන නිසා අධික තෙහෙට්ටුව, කලාන්තය, අවධානය අඩුවීම වගේ දේවල් ඇති වෙනවා. ඒ වගේම පෝෂණ ඌනතා, බර අඩුවීම, මානසික අවපීඩනය වැඩිවීම වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ සඳහා විසඳුම් මොනවද කියලා අපි බලමු. ඔබට දුක නිසා කෑම රුචිය නැති වෙලා තියෙනවා නම් මෙන්න මේ දේවල් උත්සාහ කර බලන්න. එකපාර ලොකු වේලක් කන්න බැරි නම් කුඩා වේල් කීපයක් ගන්න පුරුදු වෙන්න. ඒ වගේම සූප්, ස්මූති, පළතුරු යුෂ වැනි දියරමය ආහාර ශරීරයට ශක්තිය ලබා දෙන අතර පහසුවෙන් ජීර්ණය වෙනවා. යෝගට්, පළතුරු, තම්බාගත් එළවලු වැනි පෝෂදායී නමුත් සැහැල්ලු ආහාර තෝරා ගන්න. ඒ වගේම තනියම කනවට වඩා ආදරණියන් සමග කෑම බෙදා ගැනීමෙන් මනසට සහනයක් ලැබෙන්න පුළුවන්. ඒ නිසා මිතුරන් හෝ පවුලේ අය සමග කෑම ගන්න උත්සාහ කරන්න. ඔබ දිගු කාලයක් දුකින් ඉන්නවා නම් සහ කෑම රුචිය සම්පූර්ණයෙන්ම නැති වී තිබෙනවා නම් වෛද්‍යවරුන්ගේ හෝ මනෝ උපදේශකගේ සහාය ලබා ගැනීම අත්‍යවශ්‍ය බව මතක තබා ගන්න. දුක කියන්නේ සාමාන්‍ය හැඟීමක්. හැබැයි ඒක ඔබේ සෞඛ්‍යයට බලපාන්න දෙන්න එපා. ඔබේ ශරීරයට සවන් දෙන්න. අවශ්‍ය පෝෂණය ලබා දෙන්න. ඔබට මේ තත්ත්වයෙන් ගොඩ ඒමට උදව් අවශ්‍ය නම් එය අවශ්‍ය පුද්ගලයන්ගෙන් ඉල්ලා සිටින්නත් පසුබට නොවන්න. ඉතින් ඔබ දුකින් ඉන්න වෙලාවට කෑම රුචිය වැඩි වෙන කෙනෙක්ද එහෙම නැත්නම් කෑම රුචිය අඩු වෙන කෙනෙක්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එකට ලයික් එකකුත් දාන්න. තාමත් අපේ YouTube නාලිකාව subscribe කර නැත්නම් subscribe කර තබා ගන්න.
මේ වගේ වටිනා වීඩියෝස් දිනපතා ඔබට ලබා ගන්න පුළුවන්. එහෙනම් තවත් වීඩියෝකින් හමු වෙනතුරු ඔබ සැමට සුවැති දිවියක් ප්‍රාර්ථනා කරනවා.